ආයිබෝන් ළමයි මල්ෂන් රත්නායක YouTube channel එකට සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේදී අලුත්ම මාතෘකාවක අලුත්ම පාස් පේපර් ඩිස්කෂන් වීඩියෝ එකක් මේ ලෙස ගෙන එන්නයි මල්ෂන් රත්නායක YouTube channel එක ඔස්සේ මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුලින්ම මතක් කරනවා වීඩියෝ එක පටන් ගන්න කලින් තවමත් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා නැති ඔයගොල්ලෝගේ යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලෝව දැනුවත් කරන්න මේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා වීඩියෝස් මාලාවත් එක්ක එකතු වෙන්න කියලා මෙවැනි පාස් පේපර් ඩිස්කෂන් වීඩියෝ මාලාවක් ෆ්‍රී ගෙන එන පළමු වතාව මම මීට කලින් දැකලා තියෙනවා වීඩියෝස් ගෙන එනවා විවිධ කොටස් වශයෙන් කරන නමුත් MCQ ප්‍රශ්න වල ඉඳන් තවම අපි යන්නේ MCQ ප්‍රශ්න වලට උනාට ඉස්සරහට අපි පාර්ට් B පාර්ට් 2 එකේ කියන්නේ සම්පූර්ණ දෙවෙනි පේපර් එකේ පාර්ට් A B අදාළ ප්‍රශ්න සාකච්ඡාවට ගෙනෙන එක අපි ආරම්භ කරනවා. ඉතින් ඒක නිසා මේ කියන්නේ සම්පූර්ණ නොමිලේ වැඩක්. ඒක නිසා channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මේ channel එකෙන් ප්‍රයෝජනය ගන්න ඒ ළමයින්ට දැනුවත් කිරීමක් විදිහට Tamanගේ යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට දැනුවත් කරන්න කියලා මම මුලින්ම වීඩියෝ එක පටන් ගන්න කලින් ඔන්න මතක් කරනවා. හරි. අද අපි යමු ළමයි වැඩේට. මොකද්ද මම තෝරාගත්ත ප්‍රශ්නය? මම මේ දවස් ටිකේ වීඩියෝස් එක ළඟ යන වීඩියෝස් ටිකේම සාකච්ඡාවට ගත්තේ වැඩිපුරම 2024 25 අන්තිමට තිබුණු පාස් පේපර් එකේ තිබුණු ප්‍රශ්න. මොකද පෙබරවාරි මාසයේදී සාමාන්‍ය ෂෙඩියුල් කරලා තියෙනවා විභාග දෙපාර්තමේන්තුව O level විභාගයේ පවත්වන 2025 අධ්‍යයන වර්ෂයට අදාළ විභාගය 2024 අධ්‍යයන වර්ෂයට අදාළ විභාගය කරලා ඉවර කරලා 2025 මැයි මාසේ තාම මේක ලේට් යන්නේ. ඒ කියන්නේ දෙසැම්බර් වලට ගේන්න යන්නේ. ඒක නිසා දෙසැම්බර් වලට ගේනවා 2026 ඒ කියන්නේ මේ එන අලුත් අවුරුදු 2026 එන අලුත් අවුරුද්ද කියලා කියන්නේ මේ ඉන්නේ අපි 2026 වර්ෂයේ. ඒකට 2026 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී පවත්වන නියමිතයි 2026 කෙලින්ම O level වලට අදාළ අධ්‍යයන වර්ෂයට අදාළ විභාගය. ඒක නිසා අනිවාර්යයෙන්ම පෙබරවාරි මාසයේ මේ එන පෙබරවාරි මාසයේ ගොඩක් දුරට 2025 O level විභාගේ පවත්වනවා. ඒක නිසා 2025 ළමයි අනිවාර්යයෙන්ම මේ අවසාන තිබ්බ පාස් පේපර් එකේ තිබ්බ ප්‍රශ්න ටික හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. ඒක නිසා මම මේ දවස් ටිකේ එක ළඟ වීඩියෝස් දාන්නේ 2024 25 O level පාස් පේපර් එකට අදාළව කෙටි ප්‍රශ්න ටික ඉස්සෙල්ලා මම මේ දාගෙන යන්නේ. ඊට පස්සේ සෙකන්ඩ් පේපර් එකේ වට පුළුවන් විදිහට පුළුවන් උපරිම ඩිස්කෂන්ස් මම ඉස්සරහට පළ කරනවා වීඩියෝ මගේ මේ channel එක ඔස්සේ. හරි. එහෙනම් අද තෝරගත්තේ 2024 25 O level පේපර් එකේ පාර්ට් A එකේ ඒ කියන්නේ කෙටි ප්‍රශ්න වල ආපු 15 වෙනි කෙටි ප්‍රශ්නය. මේක ඇවිල්ලා මාතෘකාවක් වශයෙන් ගත්තොත් ළමයි මේක අදාළ වෙන්නේ ගුණෝත්තර ශ්‍රේණි කියන කොටසට. හරි ගුණෝත්තර ශ්‍රේණි. හරි. ගුණෝත්තර ශ්‍රේණි කිව්වහම මම මීට කලිනුත් මේ වගේ මාතෘකා කතා කරලා තිනවා. විශේෂයෙන්ම සමාන්තර ශ්‍රේණි කියන මාතෘකාව මම කතා කරලා තිනවා. ඒකේ ඩිස්කෂන් වීඩියෝ මම මගේ channel එකේ හරහා පළ කරලා තියෙනවා. ඒක නිසා ගුණෝත්තර ශ්‍රේණි කියන මේ කොටසට දාන ප්‍රශ්නේ මම සම්පූර්ණයෙන්ම තියරි කොටසත් ඉක්මනින්ම මෙතනදිම කියා දීලා ඒකට දාලා ගානත් මෙතනදිම හදන්න පුළුවන්. ඒක නිසා මම මේකෙදි වීඩියෝ දෙකක් පළ කරන්නේ. ඒක නිසා ළමයින්ට හැමෝටම මේක අල්ලගන්න පුළුවන් ලේසියෙන්. මොකද මේකේ පැහැදිලි කිරීම එච්චර ගැඹුරු නෑ. ජ්‍යාමිති තරම් ප්‍රමේයයන් වෙනම පැහැදිලි කිරීමක් වගේ දෙයක් මේකේ නෑ. ජ්‍යාමිති එහෙමනේ එහෙම යන්නේ. නමුත් මේක එහෙම නැති නිසා මම කෙලින්ම ගාන ගත්තා පැහැදිලි කරා. හරි. ඔන්න බලන්න මේ ගාන කියවෙන්නේ ළමයි මෙන්න මෙහෙමයි. 15 වෙනි ගාන ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදයේ ඍණ 6ද තුන්වන පදයේ ඍණ 12ද වේ. මෙම ශ්‍රේණියේ පස්වන පදය කුමක්ද? මෙම ශ්‍රේණියේ පස්වන පදය කුමක්ද? සාමාන්‍යයෙන් මේ මෑත කාලේ විභාග ප්‍රශ්න ගොඩක ගුණෝත්තර ශ්‍රේණි කියන එක ඔහොම තමයි ප්‍රශ්න කරලා තිබුණේ. ඊට අමතරව සමාන්තර ශ්‍රේණි කියන කොටසෙන් සමහර අවුරුදු වල මාරුවෙන් මාරුවට යනවා. ඒක නිසා මේ අවුරුද්දේ ගුණෝත්තර ශ්‍රේණිය ආවා කියන ලබන අවුරුද්දේදී අනිවාර්යයෙන්ම සමාන්තර ශ්‍රේණි ප්‍රශ්නයක් ඇහෙන්න වැඩි බරක් තියෙනවා. නමුත් අපි කියන්න බෑ අපිට මේ ප්‍රශ්නේ ගොඩක් ළමයි වරද්දලා නම් තියෙන්නේ. අනිවාර්යයෙන් මේ වගේ ප්‍රශ්නයක්ම ඊළඟ පේපර් එකේ ගොඩක් දුරට ඇප්ලයි කරනවා පේපර් එකට. ඒක නිසා බලමු 15 වෙනි ප්‍රශ්නේ මේකේ ගුණෝත්තර ශ්‍රේණි දැනුමදී අපිට මුලින්ම තියරි වශයෙන් ඔළුවට දෙන්න ඕනේ දේ තමයි ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද? ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකද්ද? 2 4 6 8 ඔයා යන ආදී විතර හැදුණු සමාන වශයෙන් සමාන ප්‍රමාණයෙන් වැඩි වී යන ශ්‍රේණියක් නේ. මම මේ සරලව පැහැදිලි කරන්නේ. සමාන්තර ශ්‍රේණියක් කියන්නේ 2 4 6 8 යන ආදී වශයෙන් මොකක්ද වෙලා තියෙන්නේ? මෙතන තියෙන පොදු වෙනස පොදු අන්තරයක් නිර්මාණය වෙලා තියෙන ශ්‍රේණියක් නේ. මෙවැනි එකකට අපි කියුවේ සමාන්තර ශ්‍රේණිය. සමාන්තර ශ්‍රේණියක්. ඒ කියන්නේ සමාන පොදු අන්තරයන් වශයෙන් වැඩි වී යනවා. ඒ කියන්නේ 4 කියන පසුපදයෙන් දෙවන කියන ඊට පෙර තියෙන පදේ අඩු කරාම අපිට ලැබෙන වෙනස මේ ශ්‍රේණිය පුරාම එකම අගයක් ගත්තානේ. මෙවැනි ශ්‍රේණියකට අපි කිව්වා සමාන්තර ශ්‍රේණියක්. සමාන්තරයි. හරි. එතකොට මේ 4න් 2ක් අඩු කරත් 2යි. 6න් 4ක් අඩු කරත් පසුපදයෙන් පෙර පදේ අඩු කරන්නේ. පසුපදයෙන් පෙර පදේ අඩු කරන්නේ. ඒක ශ්‍රේණි වල තියෙන දෙයක්. ඇයි?
මේක යන රටාව බලන්න නම් ඉස්සරහට යන රටාව බලන්න නම් පසුපදයෙන් පෙරපදය අඩු කරන්න එපේ. හරි. එහෙනම් මේ 4න් 2ක් අඩු කරාම 2යි. 6න් 4ක් අඩු කරාම 2යි. 8න් 6ක් අඩු කරාම 2යි. අන්න පොදු අන්තරයක් තිබෙන ශ්‍රේණියක් අපි කියනවා සමාන්තර ශ්‍රේණියක් කියලා. ඒ කියන්නේ මේකෙදි වෙන්නේ මොකද එතරම්? පොදු අනුපාතයක් නේ මේකට කියන පොදු අන්තරයක් එක්ක වැඩි වෙවි යනවා එක්ක අඩු වෙවි යනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම යන්නත් පුළුවන් සමාන්තර ශ්‍රේණියක. 8 6 4 2. මේකෙදි මොකද වෙලා තියෙන්නේ? සමාන ප්‍රමාණයෙන් අඩු වෙලා. සමාන ප්‍රමාණයෙන් අඩු වෙලා හෝ සමාන ප්‍රමාණයෙන් වැඩි වෙලා නම් එතන තියෙන සමාන්තර ශ්‍රේණියක්. පැහැදිලි? හරි. එහෙනම් අපි යමු ගුණෝත්තර ශ්‍රේණිය පැත්තට. මොකද්ද ගුණෝත්තර ශ්‍රේණියක් කියලා කියන්නේ? සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ සමාන ප්‍රමාණ වලින් වැඩි වීම එකතු වීමක් හෝ අඩු වෙවි යන එකක්. හැම තැනම තියෙන්නේ පසුපදයෙන් පෙරපදේ අඩු කරලා බැලුවම සමාන ප්‍රමාණයෙන් වැඩි වීමක් හෝ අඩු වීමක්. ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ මේ 9ම තියෙනවා මොකද්ද මේකේ කතාව කියලා. ගුණෝත්තර ශ්‍රේණිය. මේ 9ම තියෙනවා. ගුණෝත්තර මොකද්ද ගුණෝත්තර කියලා කියන්නේ? ගුණ වීම යන අදහස. ගුණ වීම යන අදහස හින්දා මෙන්න මෙහෙම ශ්‍රේණියකට තමයි අපි කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. බලන්න 2 4 8 16 බලන්න මම මෙහෙම ශ්‍රේණියක් ලියුවා. මෙන්න මම උදාහරණයක් ගත්තා. මේ ශ්‍රේණියේ අපිට කියන්න පුළුවන් සමාන්තර ශ්‍රේණියක් කියලා. බෑ. ඇයි මේ? 4න් 2ක් මෙතන වෙනස 2යි. 8න් 4ක් මෙතන වෙනස 4යි. පසුපදයේ මෙතනට ගත්තාම 16. පසුපදයෙන් පෙරපදේ වන 8 අඩු කළාම මෙතන වෙනස 8යි. හැම තැනම වැඩි වෙලා තියෙන සමාන ප්‍රමාණ වලින්ද? 2 ගානේ වැඩි වෙන්න ඕනේ නම් මේක යන්න නම් සමාන ප්‍රමාණින් නම් මෙතන 2 නම් මෙතන 2 තියෙන්න ඕනේ නෑ. මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ 4ක වැඩිවීමක්. මෙතන තියෙන්නේ 8ක වැඩිවීමක්. ඒක නිසා මේක ඇවිල්ලා සමාන්තර ශ්‍රේණියක් නොවේ. සමාන්තර ශ්‍රේණියක් නෙවෙයි. සමාන ප්‍රමාණ වලින් එකතුවක් හෝ අඩුවීමක් මෙතන නැහැ. එහෙනම් මෙතන තියෙන්නේ ගුණෝත්තර වැඩිවීමක් අපි කියනවා. මොකද්ද මේ ගුණෝත්තර වැඩිවීම කියලා කියන්නේ? බලන්න මේ දෙවරක් 2 4යි. අන්න මෙතන වැඩි වෙලා තියෙන්නේ මොන ගුණාකාරයකින්ද? දෙගුණයකින්. මෙතන 4 වරක් 2 8යි. මෙතන වැඩි වෙලා තියෙන්නේ මොන ගුණාකාරයකින්ද? එතනත් දෙගුණයකින්. මොකද 4 කියන පදේ දෙගුණයක් වෙලානේ 8 හැදෙන්නේ. හරි. ඊට පස්සේ පදේ බැලුවම 8 වරක් 2 16යි. එහෙනම් මේ 4 වෙනි පදේ වෙන 16 හැදිලා තින්නේ ඊට පෙරවන 3 වෙනි පදේ ගුණයකින් වැඩි වෙලාද? දෙගුණයකින් වැඩි වෙලා. අන්න හැම තැනම තියෙන ළමයි එකම ගුණාකාර වැඩිවීමක් නේද? අන්න එවැනි ශ්‍රේණි වලට අපි කියනවා මොකක්ද? ගුණෝත්තර ශ්‍රේණි කියලා. මම පැහැදිලි කිරීම ඉක්මනින් කරන්නේ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි මේක තියරි රිවයිස් කරන වැඩ පිළිවෙල නෙමෙයි. අපිට අරමුණ වෙන්නේ මේකේ පාස් පේපර් එක හොඳට කොට දාගන්න. ඒක නිසා තියරි වලට වැඩි කාලයක් ගන්න අවශ්‍ය නැහැ. අපිට පාස් පේපර් එක හොඳට පැහැදිලි කිරීමක් තමයි අවශ්‍ය. ඒතර ගුණෝත්තර ශ්‍රේණි කියන එක අනිවාර්යෙන් මේ පාර ඔල්ලෝලි රැස්න ළමෙක් තමන්ගේ තියරි ක්ලාස් වලින් ඒක අනිවාර්යෙන් කොට දාගෙන තියෙනවා. හරි. එහෙනම් ඒක පැහැදිලි කිරීම රිවයිස් එකක් මම මෙතනදී කරා. ඔන්න ගුණෝත්තර ශ්‍රේණි. 10 වෙනි ළමෙක් වුණත් මේක තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා ඒගොල්ලොත් කලින් ඉඳන් ප්‍රැක්ටිස් කරන්න මේ වගේ වීඩියෝස් බලන එක හොඳයි. හරි. එහෙනම් ඔන්න ගුණෝත්තර ශ්‍රේණියක කතාව. එහෙනම් ගුණෝත්තර ශ්‍රේණියක මේ තියෙන එකම ගුණාකාරයට අපි නමක් දෙනවා පොදු අනුපාතය කියලා. පොදු අනුපාතය. අතන තිබුණේ සමාන්තර ශ්‍රේණියල මොකද්ද තිබුණේ? පොදු අන්තරයනේ. මෙතන දෙන නම් මොකද්ද? පොදු අනුපාතය. මෙන්න මේ පොදු අනුපාතය කියන එක සංකේතාත්මකව අඳුර ගන්නවා සිම්පල් R කියලා. මොකද්ද? සිම්පල් R. පොදු අනුපාතයට කියන්නේ සිම්පල් R. එහෙනම් අර අපි ගත්ත උදාහරණය නම් සිම්පල් R මොකද්ද? 2යි. මොකද දෙගුණයෙන් තමයි හැම වෙලාවෙම වැඩි උනේ. ගුණාකාරයේ 2 කියන ගුණාකාරයෙන් තමයි හැම වෙලාවෙම වැඩි වෙවි ගියේ. එහෙනම් එවැනි ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය 2. එතකොට පොදු අනුපාතය මොකක්ද කියන එක අපිට හොයාගන්න පුළුවන්. සමාන්තර ශ්‍රේණියක වගේම මොකද්ද? දැන් අර ශ්‍රේණි උදාහරණයක් ගත්තා අපි ශ්‍රේණිය ලියමු 2 4 8 16 නේ. කොහොම යනවා? එතකොට මෙන්න මේ පොදු අනුපාතය හොයාගන්න පුළුවන් කොහොමද? පසු පදය පෙර පදයෙන් අඩු කරලා මෙතනදී බෑ. මොකද මෙතන අන්තරයක් නෙමෙයි තියෙන්නේ. අනුපාතයක්. එහෙනම් අනුපාතයක් ලැබෙන්නේ කොහොමද? පසු පදය පෙර පදයෙන් බෙදලා අන්න අනුපාතය එනවා 2යි කියලා. මොකද්ද කරන්න ඕනි? පොදු අනුපාතයේ ගුණෝත්තර ශ්‍රේණියක ගන්න. පසු පදය පෙර පදයෙන් බෙදිය යුතුයි. ඕනෙම ගුණෝත්තර ශ්‍රේණියක. ඒ කියන්නේ ගුණ විවි යන ශ්‍රේණියක මොකද්ද කරන්න ඕනි? පොදු අනුපාතය ගන්න, සිම්පල් R ගන්න. පසු පදය පෙර පදයෙන් බෙදිය යුතුයි. පැහැදිලිනේ? පැහැදිලි.
ඔන්න එහෙනම් එහෙම බෙදලා තමයි ගත්තේ. මේ පසු පදය පෙර පදයෙන් බෙදිය යුතුයි. ඔන්න දෙක ආවා. හරි. එහෙනම් ඔන්න මූලිකම තීර ටික පොදු අනුපාතයකින් තමයි මේ ගුණෝත්තර ශ්‍රේණිය හැදිලා තියෙන්නේ. ඒ පොදු අනුපාතය හරහා තමයි මේ ශ්‍රේණිය ගොඩනැගෙන්නේ ඉස්සරහට. හරි. එහෙනම් අපි යමු මේ ගානට අදාළ වන ගුණෝත්තර ශ්‍රේණි වලට අපි දැනගන්න ඕනි සූත්‍රය. මම මෙතනදී ගුණෝත්තර ශ්‍රේණි වල SN කියන එකතුවට අදාළ සූත්‍රය පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද ඒකට අදාළ ගානකදී මම ඒක පැහැදිලි කරනවා. මොකද මේක තියරි රිවයිස් ක්ලාස් එකක් නෙමෙයි. මේකෙදි මේ ගාන ફોකස් කරලා අපි වැඩ කරන්න ඕනේ. හරි. එහෙනම් ගුණෝත්තර ශ්‍රේණි වලදී ප්‍රධාන සූත්‍ර වර්ග 3ක් ඔලවලදී ඉගෙනනවා. නමුත් ඒකෙදි අපිට මෙතනදී වැදගත් වෙන්නේ ගුණෝත්තර ශ්‍රේණියක ළමයි පොදු අනුපාතය සම්බන්ධ වෙලා තියෙන සූත්‍ර තුනේම තියෙනවා. පොදු අනුපාතය සම්බන්ධ වෙලා හැදිලා තියෙන TN සූත්‍රය. ඒ කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියක පොදු පදේ හොයන සූත්‍රය. පොදු පදයට අදාළ සූත්‍රය. ඔන්න ඒක හොඳට ඔළුවට ගන්න. TN සමානයි A වතාවක් R වල n ඍණ 1 බලයක්. මෙන්න මේක තමයි ගුණෝත්තර ශ්‍රේණි වල පොදු පදයක් ඉදිරිපත් කරන්න පුළුවන් සූත්‍රය. ඒ කියන්නේ ඕනෑම පදයක් සොයා ගැනීම සඳහා ගුණෝත්තර ශ්‍රේණියක අපිට පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රය තමයි මේ. මොකද්ද? TN සමානයි A වතාවක් R වල n ඍණ 1 බලය. පැහැදිලිනේ? පැහැදිලි. ගුණෝත්තර ශ්‍රේණි වල TN සමානයි A වතාවක් R වල n ඍණ 1 කියන මේ සූත්‍රය පාවිච්චි කරලා අපිට පුළුවන් ඕනෑම පොදු පදයක් හොයන්න. ඒ කියන්නේ පොදු පදයක් හොයන්න නෙමෙයි ඕනෑම පදයක් අංකයක් දාන්නවනේ. පදයේ අංකය මොකද? තුන්වෙනි පදේ ඇහුවොත් ඒක හොයන්න මේක දාන්න පුළුවන්. හතරවෙනි පදේ ඇහුවොත් ඒක හොයන්න මේක දාන්න පුළුවන්. අන්න ඒක තමයි මේකේ කතාව. හරි. එහෙනම් TN සමානයි AR n ඍණ 1 කියන එක අපි හඳුනාගමු මේ පද මොනවද කියලා. TN කියන්නේ මොකද්ද? අවශ්‍ය පදය. අපිට අවශ්‍ය පදය එනවා. ඒ කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පදය. මේවා දාගන්න නෝට් ඩවුන් කරගන්න. මම මේක නවත්තලා වෙලාව දෙන්නේ නැහැ. තියරි ක්ලාස් එක වගේ. තමන්ට අවශ්‍ය දේවල් වීඩියෝ එක ස්ටොප් කරලා දාගත්තා. හරි. එහෙනම් A කියන්නේ මුල් පදය. R කියන්නේ මම ඉස්සෙල්ලා පැහැදිලි කරා. එම ගුණෝත්තර ශ්‍රේණියේ අදාළ ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය. අදාළ ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය සිම්පල් R. n කියන්නේ මොකද්ද? n කියන්නේ පදයේ අංකය. පදයේ අංකය n කියන්නේ n යනු පදයේ අංකය. n කියන්නේ පදයේ අංකය. ඔන්න පැහැදිලි. එහෙනම් අවශ්‍ය පදය ලබා ගන්න නම් අපිට මුල් පදය අවශ්‍ය කරනවා, පොදු අනුපාතය අවශ්‍ය කරනවා සහ පදයේ අංකය අවශ්‍ය කරනවා. මොකද A වතාවක් R වල බලය විදිහට ඉන්නේ n ඍණ 1. පදයේ අංකය. n අවශ්‍ය කරනවා. n ගෙන් එකක් අඩු කරලා තමයි මෙතන බලය හැදිලා තියෙන්නේ. හරි. ඔන්න ඔය ටික දන්නවා නම් අපිට කෙලින්ම ඇප්ලයි කරලා ගානේදී ගුණෝත්තර ශ්‍රේණියේ මොකක්ද හොයන්න පුළුවන්? ඕනෑම පදයක් හොයන්න පුළුවන්. හැබැයි අවශ්‍ය වෙනවා එතකොට A දැනගන්න වෙනවා, R දැනගන්න වෙනවා, පදයේ අංකය දැනගන්න වෙනවා. ඔහොම කෙලින්ම ගණන් දෙන්නේ නැතුව සාමාන්‍යයෙන් ඕලෙවල් වල තියෙන රටාව තමයි ඔන්න ඔහොම පද දෙකක් මෙන්න මේ ගානේ වගේ දෙනවා. ඔන්න බලන්න ළමයි එහෙනම් අපි ගානට බහිමු. ගානේ කියන්නේ මොකද්ද? දැන් මේක නෝට් ඩවුන් කරගන්න. මේක තමයි අපි ඇප්ලයි කරන්නේ. ගානේ කියන්නේ මොකද්ද? ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදය ඍණ 6ද තුන්වන පදය ඍණ 12ද වෙනවලු. මෙම ශ්‍රේණියේ පස්වන පදය වන්නේ කුමක්ද? අන්න අපි දැන් මේක ඇප්ලයි කරමු මේ සූත්‍රයට. අපි ඇප්ලයි කරගමු. ඔන්න ඇප්ලයි කරමු. ගුණෝත්තර ශ්‍රේණියේ දෙවන පදය ඍණ 6යි. එහෙනම් T2 කියන්නේ මොකද්ද? මේ T2 පදයේ අංකය 2 දෙවන පදය ඍණ 6යි. ඔන්න මම එකක් ලියාගත්ත සරලව. මේ ගාන කියවද්දි සිංහල තේරෙනවනේ. සිංහල තේරෙද්දි ඒක ලියා ගන්න ඕනේ. හරි. තුන්වන පදය ඍණ 12යි. එහෙනම් T3 කියන්නේ මොකද්ද? ඍණ 12. T3 ඍණ 12යි. T2 -6, T3 -12. ඕකේ. මෙම ශ්‍රේණියේ පස්වන පදය කුමක්ද කියලා අහනවා. එහෙනම් පස්වන පදය හොයාගන්න නම් අපි අවශ්‍ය කරනවානේ A මුල් පදේ දැනගන්න වෙනවනේ. සහ පොදු අනුපාත දැනගන්න වෙනවනේ. ඒවා හොයාගන්න තමයි මේ දීලා තියෙන්නේ. දත්ත දෙකක්. එහෙනම් අපි මේක ලියමු මෙන්න මේකේ. මොකද්ද? අපිට මේකේ එතකොට මේ පොදු අනුපාතය හොයාගන්න ක්‍රමයක් ඉස්සලම් පාදගත්තා නම් හරි නේද? එහෙනම් අපි ඇප්ලයි කරමු එකකට හරි. T2 කියන්නේ ඍණ 6 සමානයි A වතාවක් මුල් පදේ දන්නේ R මේ කීවෙනි එකද? දෙවෙනි පදේනේ. නේද? මේ ඇවිල්ලා ඔව් මෙතනදී පොඩි කතාවක් තියෙනවා. පැහැදිලි කරගන්න ඕනේ. මීට කලින් අපිට ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද්ද ලේසි ක්‍රමය?
බලන්න මේ දීලා තියෙන දෙවන සහ තුන්වන පද නේද? දෙවන සහ තුන්වන පද නේද? එහෙනම් පද අනුක්‍රමේ එක ළඟ පිහිටි පද පිළිවෙලේ දෙවන සහ තුන්වන පදේ දන්නවා කියන්නේ පොදු අනුපාතය හොයාගන්න බැරිද? පොදු අනුපාතය හොයාගන්න බැරිද? පුළුවන්. කොහොමද? ඇයි මේ පසු පදයෙන් පෙර පදේ බෙදලා මම අර ඉස්සෙල්ලා පැහැදිලි කරේ මූලික හැඳින්වීමේදී. පොදු අනුපාතයේ මූලික හැඳින්වීමේදී. ඒ කියන්නේ පසු පදය පෙර පදයෙන් බෙදලා අපිට පුළුවන් R හොයාගන්න. අන්න R හොයාගන්න අපිට අවශ්‍ය R හොයාගන්න පුළුවන්. A හොයාගන්න කලින් R හොයාගන්න පුළුවන්. නම් R සමානයි T3 බෙදීම T2. පසු පදයෙන් පෙර පදෙ බෙදෙන්න ඕනේ. එහෙනම් ඍණ 12 බෙදීම ඍණ 6 සමානයි ධන 2යි. ඔන්න එනවා පොදු අනුපාතය මේ ශ්‍රේණියේ පොදු අනුපාතය අපි හොයාගත්ත 30 ගාලා. මේක විතරක් හෙව්වනම් ඒ අවුරුද්දේ මෙයා කියන්නේ ලකුණු එකක් ලබා දෙන්න. ලකුණු එකක් ලබා දීලා තිබුණා. ලකුණු එකක් දෙනවා. පොදු අනුපාතය විතරක් හෙව්වනම්. හැබැයි අපෙන් අහන්නේ මොකද්ද? පස්වන පදය හොයන්න නම් පොදු අනුපාතය විතරක් හොයාගෙන හරියනවද? නෑ. මුල් පදේ හොයාගන්නත් ඕනේ. එහෙනම් පොදු අනුපාතයේ 2 නම් ළමයි දෙවන පදේ අපිට දීලා තියෙනවා නම් ඍණ 6 කියලා. මොකද්ද පළමු පදේ වෙන්නේ කියලා අපිට නිකම්ම හිතන්න පුළුවන් නේ. නිකම්ම හිතන්න පුළුවන්. දෙගුණේ ශ්‍රේණිය වැඩි වෙලා යන්නේ. ඍණ 6 කියන්නේ දෙවෙනි පදේලු. එහෙනම් ඍණ 6 වරක් 2 ඍණ 12 ඇදලා තියෙන තුන්වන පදේ. එහෙනම් ඍණ 6ට කලින් තියෙන පදේ එන්නේ මොකෙන්ද? ඍණ 6 දෙකෙන් බෙදාගත්තා නම් හරි. මම බෝඩ් එකේ තියෙන ඉඩ ප්‍රමාණය අනුව මේක මකනවා. මම පොදු අනුපාතයේ 2 කියන එක උඩින් දාගන්නවා මේ. ඔන්න පොදු අනුපාතයේ හෙව්වා ධන 2යි. මේක මේකෙන් බෙදලා. එහෙනම් T1 කියන්නේ කීයද? පළමු පදය. පළමු පදේ T1 කියලා කියන්නේ මෙන්න දෙවන පදේ තියෙන ඍණ 6. දෙවන පදේ ඍණ 6. ඍණ 6 බෙදෙන්න ඕනේ දෙකෙන්. මොකද දෙගුණයක් වෙලා තමයි පළවෙනි පදේ දෙගුණයක් වෙලා තමයි ඍණ 6 දෙන්නේ පොදු අනුපාත 2 නිසා. එහෙනම් පළමු පදේ වෙන්නේ ඍණ 3යි. පළමු පදේ වෙන්නේ කීයද? ඍණ 3යි. එහෙනම් ඔන්න මේ T1 කියන්නේ සිම්පල් A කියලා තමයි අපි සාමාන්‍යයෙන් ගුණෝත්තර ශ්‍රේණි වල අඳුරගන්නේ. හරි සිම්පල් A කියලා අඳුරගන්න. සිම්පල් A. එහෙනම් සිම්පල් A සමානයි ඍණ 3යි. පොදු අනුපාතයක් දැන් දන්නවා 2යි. එහෙනම් අපිට මේකට ඇප්ලයි කරලා පස්වෙනි පදේ හොයන්න බැරිද? හරිම සරලව හොයන්න පුළුවන්. එහෙනම් ඔන්න මම ආදේශ කරනවා දැන් ඔන්න මම පැහැදිලි කරා මුල් පදේ ගන්න කොහොමද කියලා. එහෙනම් අපි මුල් පදයක් හොයාගත්තා 3යි කියලා. පොදු අනුපාතය හොයාගෙන තමයි මේක හොයාගත්තේ. පොදු අනුපාතය හොයාගන්න හරිම සරලයි. මොකද දෙවන සහ තුන්වන පදේ එක ළඟ පිහිටි පද දෙකක් තමයි දීලා තිබුණේ. දැන් එකකින් අපි හොයාගත්තා පොදු අනුපාතයේ සිම්පල් R. ඊට පස්සේ මුල් පදේ හොයාගත්තා. ඒ පොදු අනුපාතය පාවිච්චි කරලා දෙවන පදේ දීලා තියෙන හින්දා දෙවන පදය පොදු අනුපාතයෙන් බෙදුණා නම් දෙගුණයක් වෙලා තමයි ඒක ඇවිල්ලා තින්නේ කියන කතාව නිසා මෙන්න එනවා 3යි කියලා. 3 වරක් ඍණ 3යි කියලානේ. ඍණ 3යි කියලා ගානේ පොඩි වැරදීමක් වෙන්න ගියා. හොඳට ඔළුවෙන් අවධානයෙන් ඉන්න. මට වැරදෙන තැන් ඔයගොල්ලෝ පොයින්ට් කරගන්න ඕනේ මේ. ඒ මුල් පදේ මොකද වෙන්නේ? ඍණ 3. ඍණ 3 කියලා. ඍණ 3 මේ. ඇයි දෙවන පදේ ඍණ 6යි. ඍණ 6 ධන දෙකෙන් බෙදුනම ඍණ 3යි නේ ළමයි. ඍණ 3යි. ඍණ 6 බෙදීම ධන 2 ඍණ 3යි. හරි. එහෙනම් ඔන්න මුල් පදේ එනවා ඍණ 3යි කියලා. මොකද මේක ඍණ යන පද ඍණ පදවල යන ශ්‍රේණියක්. ඇවිල්ලා තියෙන්නේ මේ ඍණ 6 ඍණ 12 එමු. එහෙනම් ඔන්න ඍණ 3යි. එහෙනම් දැන් අපි දාමු මේ සූත්‍රයේ T5 සමානයි T5 සමානයි AR n වන පදේ අංකය 5නේ. n සමානයි 5යි. එහෙනම් 5 ඍණ 1. 5 ඍණ 1. එහෙනම් ඔන්න මුල් පදේ අපි දන්නවා දැන් ඍණ 3යි. පොදු අනුපාතය 2යි. 5න් එකක් අඩු කරාම 2 4වෙනි බලය එන්නේ. එහෙනම් මෙතන එන්නේ 5 වෙනි පදේ කියලා. 2 4වෙනි බලයක් කියන්නේ දෙවරක් 2 4යි 4ක් 2 8යි 8ට 2 16යිනේ 16යි. මේවා කෙටියෙන් ඉක්මනින් ඔලුවට එන්න ඕනි. පස්සේ ගණන් හදද්දි හරි. හරි. කොහොම හරි 2 4වෙනි බලය කියන්නේ 16යි. 16 වරක් 3 ඍණ 3 40 ඍණ 48යි. ඔන්න අවසාන පිළිගත්ත මාකින් එකේ පිළිතුර. මේක විතරක් ලියලා තිබුණා නම් කටුවැඩ කොලේක හරිලා මෙයා ගාන සුළු කරලා හදලා මනෝමයෙන් හරි හදලා ලකුණු දෙනවා සම්පූර්ණ ලකුණ පිළිගත්ත ලකුණ දෙන්න මාකින් එකේ උත්තරේ උනේ ඍණ 48යි පස්වෙනි පදේ. ඔන්න පිළිවෙලට ගලාගෙන ගියපු ගානක්. පද දෙක තියෙන එක ළඟ කියලා දැක්කා. ගුණෝත්තර ශ්‍රේණියක එහෙනම් පසු පදයෙන් පෙර පදේ බෙදුනහම එනවා කියලා මතක් වෙන්න ඕනි පොදු අනුපාතය සිම්පල් R. එහෙනම් සිම්පල් R හොයාගත්තා 2යි. ඊට පස්සේ මුල් පදේ හොයාගන්න පුළුවන් නේ. ඉතින් දෙවෙනි පදේ දීලා තියෙනවා නම් පොදු අනුපාතය අපි හොයාගත්ත නිසා පොදු අනුපාතයේ දෙකෙන් පොදු අනුපාතයෙන් බෙදුවා නම් දෙවෙනි පදේ පළවෙනි පදේ එනවා. මොකද පළවෙනි පදයෙන් පොදු අනුපාතයේ ගුණ වෙලා තමයි දෙවෙනි පදේ හැදිලා තියෙන්නේ. හරි. එහෙම හෙව්වා A සමාන ඍණ 3 කියලා.
ඊපස්සේ මේ සූත්‍රය ඔළුවේ තියෙන්න ඕනි Tn සමානයි a වතාවක් r n ඍණ 1. එහෙනම් මුල් පදේ දන්නවා, පොදු අනුපාතය දන්නවා, ආදේශ කරා, අවසාන පිළිතුර ගත්තා. හරි. මං හිතුවරට පොඩි වැඩිපුර කාලයක් ගියා. මොකද මං හැමලෑම උත්සාහ කරන්නේ ළමයි වෙනුවෙන් මේක තියරි වයිස් ටිකක් හරි පැහැදිලි කරලා ගන්න කියලා දෙන්න. නැත්තම් නිකම්ම සූත්‍රය දන්නවා කියලා හිතලා සූත්‍රය ලියලා දාලා මේ පාස් පේපරේ ඩිස්කෂන් එක කරන්න නෙවෙයි, ප්‍රශ්නෙට දාලා ඩිස්කෂන් එක කරන්න නෙවෙයි. ඒක නිසායි මෙහෙම සාමාන්‍ය වෙලාවක් හරියන්නේ. ඒක නිසා නමුත් වීඩියෝ එක බලන්න. වීඩියෝ එකකින් ගන්න තියෙන දේ අරගෙන මෙවැනි ගණන් පාස් පේපර්ස් අවුරුද්දක් කර අවුරුද්දක් හරි තියෙනවා. ඒක නිසා පහුගිය පාස් පේපර්ස් ටික අරගෙන ඒ ගණන් ටික හදන්න විභාගයට යන්න කලින්. හරි. එහෙනම් ඔන්න අදටත් මේ වීඩියෝ එක අවසන් නිසා අදට මේ වීඩියෝ එකකින් සමුගන්නවා. නැවතත් මේ වගේම විවිධ වූ මැතමැටික්ස් වලට අදාළව ඔලෙවල් ළමයි වෙනුවෙන් ගෙනෙන වීඩියෝ එකකින් හමු වෙමු බලාපොරොත්තු වෙන්න. එහෙනම් සියලුම දෙනාට ආයුබෝවන්.